Hello, welcome back to Chitra Aduwe. ඉතින් ටීචර් හිතනවා අපේ චෝටි පොඩ්ඩක් හරි පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. අද යනවා ටීචර් ලස්සන චිත්‍රයක් අඳින්න කියලා දෙන්නම්. මෙන්න මේක රස්සාව පිරුණක් තමයි. ඉතින් අහලා තියෙනවද අපේ චෝටි බබාලා ගම්රාල දිවිලොව ගියා වගේ කියලා. අපි බලමුද මේ ගම්රාල දිවිලොව ගියා වගේ කියන පිරුණ කොහොමද ලස්සනට චිත්‍රයක් නගන්න කියලා. හරි. ඔන්න එහෙනම් ටීචර්ත් එක්ක වෙන්න. ලස්සනට අඳින්න ලස්සනට පාටි කරන්න. ඔන්න ඉතින් ටීචර් යනවා වැඩි කතා කරන්න නැතුව ගම්රාල දිවිලොව ගියා වගේ කියන රස්සාව පිරුණ ලස්සන චිත්‍රයක් අඳින්න කොහොමද කියලා කියලා දෙන්න. Right, then let's start with me. හරි. ඉස්සරහට ටීචර් මෙහෙම half circle එකක් round භාගයක් ඇඳ ගන්නවා අලියාගේ මුහුණට. ඊට පස්සේ ලස්සන පැත්තකින් ටීචර් උඩට දාගන්නවා අලියාගේ හොඬ. දැන් ලස්සනට ස්මයිල් වෙලා තමයි ඉන්නේ. ඒක නිසා කට හොඳගෙන ලොකු කනකුත් දාගෙන ලස්සනට ටීචර් මෙන්න මුහුණ ඇඳ ගන්නවා. අපි ඇස් දෙකත් මේ විදිහට දාගමු. පස්සේ කන මේ පැත්තෙන් දාගන්නවා අනිත් කන. ලස්සනට ටිකක් මෙයාගේ කකුල් දෙක අඳින්න. කකුල් හතරක් තියෙනවනේ නේද? right. කකුල් හතරක් ඔය විදිහට අඳගෙන ලස්සනට මෙහෙම නෙල්ස් දාලා මෙන්න තියෙනවා අලියාගේ වල්ගය. හරි. මේ විදිහට අපේ හරි පැටියා ඉන්නවා. ඊට පස්සේ දැන් අපි යමු මේ ආලියාගේ වල්ගෙවිලා ගමරාල කොහොමද දිවිලොව යන්නේ කියලා බලන්න. right, මෙන්න මේ වගේ රෝමක් ඇඳ ගන්නවා ටීචර් ගමරාලගේ මුහුණට. ඊට පස්සේ මෙන්න මෙතනින් කන අඳගෙන මේ පැත්තෙන් තනිත් කන අඳගෙන ලස්සනට මෙහෙම අඳ ගන්නවා ගමරාලගේ කොණ්ඩේ. ඊට පස්සේ ලස්සනට මේ පැත්තෙන් තම කොණ්ඩ චුට්ටක් දාගත්තා. ඊට පස්සේ බෙල්ල ඔහොම දාගෙන එක අතක් යනවා අලියාගේ වල්ගෙන් අල්ලගන්න. අනිත් අත පහළට. දැන් මෙයා දිවිලොවකට යන්නේ නේද? ඒක නිසා ලස්සනට මෙයා මෙහෙම අහසින් යන්නේ. ඇඟ ඇඳගෙන ලස්සනට ටීචර් ඉන්න ගන්නවා සරම. right. ඊට පස්සේ ලස්සනට මෙයාගේ කකුල් දෙක right. ඔන්න විදිහට ගමරාල යනවා අපේ අලියාගේ වලිගේ එල්ලලා. ඊට පස්සේ මම යාට ලස්සනට මෙහෙම ඇස් දෙක දාලා රැවුලක් ඇඳගෙන ලස්සනට මෙහෙම කටක් ඇඳ ගන්නවා. දැන් ඔන්න ගමරාල යනවා ලස්සනට දිවිලොවකේ. ඊට පස්සේ මෙයාගේ අපි කකුල් වලට දාමු නේ ක්ලවුඩ්ස්. ඇතින් ලස්සනට කඳු තියෙනවා. ඊට පස්සේ අපිට දෙන්නේ ලස්සනට ඇඳ ගන්න පුළුවන්. right. මේක තමයි අර ටීචර්ගේ ෆයිනල් ආර්ට් එක. දැන් ටීචර් යනවා මේක ලස්සනට කලර් කරන්න කොහොමද කියලා දෙන්න with pastel.